හයි ඉතින් ඔයාලට කොහොමද හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් අදත් මම ඩේ ව්ලොග් එකක් තමයි අරගෙන එන්නේ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම වීඩියෝ එකක් කරනවායි කියලා හිතාගෙන හිටියේ නැහැ. දැන් 10:00 විතර වෙලා මට හිතුණා වීඩියෝ එකක් දැන් පටන් ගත්තා නම් හොඳයි කියලා. ඊට පස්සේ තමයි ඉතින් මේ වීඩියෝ කරන්නේ. උදේ වරුවේ ඉතින් කරපු දේවල් නැහැ ඉතින් උදේ ඉතින් මහ ලොකු දෙයක් කරේ නැහැ. මූණ හොදලා කාලා ඉතින් ඒ ටික තමයි කරේ. මම ටිකක් ලෙඩ වෙලා ඉන්නේ මේ දවස් ටික. ඉතින් තව දෙයක් කියන්න ඕන. මම දාන වීඩියෝ වලට එදා ඉඳන්ම ලස්සන කමෙන්ට් දාන අය ඉන්නවා. ඒ අයට ගොඩක් ආදරෙයි මම මේ වීඩියෝ එකට කලින් දාපු වීඩියෝ එකටත් ලස්සන කමෙන්ට් තිබුණා. ඉතින් මට හරිම සතුටුයි. මාව දන්න අය එහෙම දාන්න නැහැනේ. මම කවදාවත් දැකලා නැති අය තමයි මට එහෙම ආදරෙන් මැසේජ් කරන්නේ. ඉතින් ඒ අයට මමත් ගොඩක් ආදරෙයි. කතාවෙන් කතාව දැන් වෙලාවත් ගිහිල්ලා දවල්ට උයන වෙලාවත් දැන් හරි. දැන් දවල්ට මොනවා හරි හදන්න ඕන. ඉතින් බලමු අද මම මොනවද හදන්නේ කියලා. ඉතින් ඔන්න ඔය ටික තමයි අද මම දවල්ට හැදුවේ. දැන් දවල්ට කන්න ඕන. ඉතින් කාලා හම්බෙමු. ඉතින් දවල්ට කාලා මට ටිකක් වෙලා නිින්ද ගියා. හෙම්බිරිසාව හැදිච්ච නිසා හරි අමාරුයි මේ දවස් ටිකේ. දැන් ඇඟ සෝදන්න ඕන. නාන්න හොඳත් නැහනේ. මේ හෙම්බිරිසාව නිසා කැස්සක් තියෙනවා. ඉතින් ඒක වැඩි වෙන නිසා නාන්න හොඳ නැහැ. වහිනව හොඳටම. දැන් නම් ටිකක් හවස් වෙලා හවස 4:00 විතර වෙලා මට හිතුණා මොනවා හරි කෑමක් හදන්න. ඉතින් ගෙදර තියෙනවා පැස්ට් වගේක්. ඉතින් මම ඒක දැන් හදන්න තමයි හැදුවේ. ඉතින් අපි බලමු. දැන් නම් මම පැස්ට් එක හදාගෙන ඉවරයි. කාලේ බලමු රසද කියලා. Rasa Anjir Kana දෙන්න මට දෙන්න ඔය ඉතින් වීඩියෝ කරන් දෙන්න නැහැ නේද වීඩියෝ කරන්න ගත්තොත් මේ දෙන්න මල් ළඟ ඒක රසයි on දුන්නනේ දැන් දෙන්නම් අක්ක හොඳේ යා දීලෙන්න මම මේ කට්ටියට දීලෙන්නම් මම මේ දෙන්නටත් දුන්න මේව කන්න බිත්තරෙම දාපු නිසා මේව කන්න කැමති පුසු පැස්ට් එකත් කෑවා. දැන් නම් හොඳටම වහින්නේ නැහැ. පොද තමයි දැන් තියෙන්නේ. ඉතින් අදත් ඔයාලගේ ලස්සන අදහස් මට කමෙන්ට් කරලා යන්න. ඉතින් මෙච්චර වෙලා මම බලන් හිටියා. ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම බුදු සරණයි. බයි.